ඊළඟට අපි බලමු න්‍යාස දෙකක් ගුණ කරන විදිය. එතකොට A න්‍යාසය 2 ඍණ 1 B න්‍යාසය 3 ඍණ 2 බිංදුව 1 න්‍යාස දෙකක්. එතකොට මේ න්‍යාස දෙක AB න්‍යාස දෙක ගුණ කරන්න ඕන. න්‍යාස ගුණිතයේදී මතක තියාගන්න වැදගත් කාරණාව තමයි A න්‍යාසය B න්‍යාසයෙන් ගුණ කරපුවාම ලැබෙන අගයම B න්‍යාසය A න්‍යාසයෙන් ගුණ කරපුවාම ලැබෙන්නේ නැහැ. ඒ හින්දා AB න්‍යාසය ගුණ කරනකොට A න්‍යාසය B න්‍යාසයෙන් තමයි ගුණ කරන්න ඕන. එතකොට අපි බලන්න ඕන පළවෙනි න්‍යාසයේ ඝනය, ඒ කියන්නේ A න්‍යාසයේ ඝනය මොකක්ද කියලා. එතකොට පළවෙනි න්‍යාසයේ A න්‍යාසයේ ඝනය වෙන්නේ පේලි 1යි තීර 2යි. ඒ කියන්නේ 1 2 න්‍යාසයක්. දෙවෙනි න්‍යාසය 2 2 න්‍යාසයක්. පළවෙනි න්‍යාසයේ ඝනය ඉවර වෙන පදෙන් ඊළඟ න්‍යාසයේ ඝනය පටන් ගත්තොත් විතරයි මේ ඒ අනුව පළවෙනි න්‍යාසයේ ඝනය ඉවර වෙන්නේ 2කින්, දෙවෙනි න්‍යාසයේ ඝනය පටන් ගන්න 2කින් හින්දා මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. න්‍යාස ගුණ කරද්දී ගුණ කරන්නේ පේලි සහ තීර විදිහට. මෙන්න මේ A B න්‍යාස දෙක ගුණ කරද්දී මෙන්න මේ විදිහට. පළවෙනි පේලිය පළවෙනි තීරයත් එක්ක ගුණ කරලා පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය පළවෙනි තීරය අඩංගු වෙන පළවෙනි අවයවය හැදෙනවා. පළවෙනි පේලිය දෙවෙනි තීරයත් එක්ක ගුණ වෙලා පළවෙනි පේලියේ දෙවෙනි තීරයේ අවයවය හැදෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඊළඟට මේ න්‍යාස දෙක ගුණ වෙන්නේ මේ රතු පාටින් දැක්වෙන ඉලක්කම් දෙක. කියන්නේ මේ 2 3ෙන් ගුණ වෙනවා. ඊළඟට ඍණ 1 බිංදුවෙන් ගුණ වෙලා මේ දෙක එකතු වෙනවා. ඊළඟට 2 ඍණ 2කින් ගුණ වෙනවා. ඍණ 1 ධන 1කින් ගුණ වෙලා මේ දෙක එකතු වෙනවා. ඒ අනුව දෙවරක් 3 6යි ඍණ 1 වරක් බිංදුව බිංදුවයි. ධනයි ඍණයි ඍණ දෙවරක් 2 4යි ඍණ 1 වරක් ධන 1 කියන්නේ ඍණ 1යි. එතකොට මේ දෙක එකතු වුණාම වෙනවා ඍණ 6ට බිංදුවක් එකතු වුණාම 6යි ඍණ 4යි ඍණ 1යි එකතු වුණාම ඍණ 5යි කියලා.